ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඔයා අලුතෙන් ෆෝන් එකක් ගන්නද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. මේ තියෙන්නේ මගේ ෆෝන් එක. Honor X9A. හැබැයි මම මේ ෆෝන් එක අරගෙන මේ වීඩියෝ එක කරේ මීට අවුරුදු 2කමාරකට කලින්. ඉතින් මම හිතුවා නිකම් ඔයාලට අන්බොක්සිං වීඩියෝ එක කරනවට වැඩිය හොඳයි මම මේ ෆෝන් එක අවුරුද්දක් දෙකක් පාවිච්චි කරලා බලලා ඇත්තටම මේ ෆෝන් එක හොඳද නරකද කියලා බලලාම ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් කිව්වා වගේම මම අවුරුදු 2කමාරක්ම මේ ෆෝන් එක පාවිච්චි කරා. 2023 නොවැම්බර් 13 වෙනිදා මගේ බර්ත්ඩේ එකට හස්බන්ඩ් තමයි ෆෝන් එක අරන් දුන්නේ. ඇත්තටම මේ ෆෝන් එකේ කියලා තියෙන පහසුකම් ඒ විදියටම තියෙනවා. ගොඩාක් රිවිව්ස් වල තියෙන දේවල් ඇත්ත. ෆෝන් එක ගන්න ප්‍රධානම හේතුව වුණේ මේකේ තිබුණ ඩියුරබිලිටිය. ඒ කියන්නේ මේක පොළවේ ගැහුවොත් කැඩෙන්නේ නැහැ කියලා හැමෝම කියලා තිබ්බනේ. අන්න ඒක නිසා තමයි මේ ෆෝන් එක අපි අරගත්තේ. හරිම සැහැල්ලු ෆෝන් එකක් මේක. ග්‍රෑම් 175ක් තමයි මේකේ බර තියෙන්නේ. ඒ වගේම අංශක 45ක කර්ව් එකක් තියෙන ලස්සන ඩිස්ප්ලේ එකක් තියෙන නිසා ෆෝන් එක ගොඩාක් වටිනවා. මේ ෆෝන් එකේ අභ්‍යන්තර මෙමරි චිප් එකක් තියෙන නිසා අපිට මෙමරි චිප් එකක් දාන්න කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම මෙමරි චිප් එකක් ඕනෙම නැහැ. මොකද GB 256ක ස්ටෝරේජ් එකක් තියෙනවා. ඉතින් 256ක් කියන්නේ ලොකු කැපැසිටි එකක්නේ. ඒ නිසා අපිට මෙමරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. ප්‍රධානම දේ තමයි මේකේ තියෙන බැටරි කැපැසිටි එක. මිලි ඇම්පියාව 5100ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැටරි එක දවස් 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒක නම් මම අත්දැකීමෙන්ම කියනවා ඔයගලන්ට ඇත්තටම ගොඩක් කල් මේකේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන අනිත් විශේෂම දේ තමයි වොට් 40ක charging dock එකක් තියෙන නිසා විනාඩි 45ක් 50ක් යද්දී ෆෝන් එක ෆුල් charge කරගන්න පුළුවන්. ඒ නිසා අපිට හදිසි ගමනක් යන්න තියෙද්දී වුණොත් ටක් ගාලා 100%ක් charge කරගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ ෆෝන් එකේ තියෙන කැමරා ක්වොලිටි එක. මේකේ කැමරාස් තුනක් තියෙනවා. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 64යි. ඊළඟට මෙගාපික්සල් 5 සහ 2 කියන පුංචි කැමරාස් දෙකකුත් තියෙනවා බැක් කැම් එකේ. ඊළඟට මෙගාපික්සල් 16ක මේ ෆ්‍රන්ට් කැම් එකක් තියෙනවා සෙල්ෆි කැම් එකක්. ඉතින් ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් YouTube channel එකක් පටන් ගන්න බලන් ඉන්න කෙනෙක්ට වුණොත් මට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ ෆෝන් එක පොළවේ ගැහුවොත් කැඩෙන්නේ නැහැ කියන කතාවත් සහතික ඇත්ත. මොකද මං ෆෝන් එක පාවිච්චි කරලා දැන් අවුරුදු 2කමාරක් වෙනවා. මගේ අතට ෆෝන් එක 6-7 පාරක් විතර බිම් වැටලා තියෙනවා. හැබැයි ෆෝන් එකට ඩැමේජ් එකක් වුණේ නැහැ. ඒ වගේම තමයි මේ ෆෝන් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එන්නේ නැහැ තාම. ස්ටිකර් එකක් විතරයි මාත් තාම යූස් කරන්නේ. UV ග්ලාස් එකක් නම් අපිට ගහන්න පුළුවන්. හැබැයි UV ග්ලාස් එක මට බය හිතුණා ගහන්න. මොකද අර ඩැමේජ් වුණොත් එහෙම ඒක රත් කරන්න වෙනවනේ ඩිස්ප්ලේ එක. අන්න ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා නම් නිකන් හරි ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගන්න පුළුවන් තැනක් මටත් රෙකමන්ඩ් කරන්න. මේ ෆෝන් එකේ කෝල් රෙකෝඩින් පහසුකම නම් එන්නේ නැහැ. නමුත් අපිට ස්ක්‍රීන් රෙකෝඩින් දාගන්න පුළුවන්. 2023 දී මම මේ ෆෝන් එක අරගත්තේ රුපියල් 1,20,000ක මුදලකට. ඒ කාලේ ඒ ගානට අපිට iPhone එකක් වුණත් ගන්න පුළුවන්කම තිබුණා. ඒ වුණත් මම සන්තෝෂ වෙනවා මම මේ ෆෝන් එක ගත්ත එක ගැන. 2024 අවුරුද්දේ මගේ හස්බන්ඩ් අරගත්ත Honor X9B කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් දෙකම ගොඩාක් හොඳයි. ඕගලන්ට මේ ෆෝන් දෙකම ගැන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම උත්තර දෙන්නම්. ඔයගොල්ලෝ ඕනම ෆෝන් එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ගැන රිවිව්ස් ටිකක් බලන්න. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.